ලංකාවට අභියෝගයක් නැහැ. අභියෝගයක් නැහැ නේ. ඒකට එදා ඉඳලා මාත 96 කාලේ නම් 96 ලයිව් බැලුවා. මීට වැඩිය හොඳයි. හෙලෝ ගයිස් අද අපි ආව නවගත් එකන බලමු ඉතින් 2025 ආසියා කප් එක ගැන අදහස් නවගත් එකමි. මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර ඒසියා කප් එක කවුරු දිනයිද? මම හිතන විදියට උත්තරයක් දෙන්න. කවුරු දිනයිද? ලංකාවට ගන්න බැරි වේද නැත්නම් ඕස්ට්‍රේලියාව දිනයිද? ලංකාව දිනන්නේ. ලංකාව දිනයි නේ. ඕස්ට්‍රේලියාවට ගන්න බැරි වේද? ලංකාවේ ගෝල් මැච් එකක් ගහයි මං හිතා. ගහයි නේ. Thank you. Okay. අයියේ පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන්? මේ කවුද මේ පාර ආසියා කප් එක ගනී කියලා හිතන්නේ ඔයාලට? මම හිතන්නේ ලංකාව ගිය සැරේත් මේ ෆයිනල් ආවා මේ පාර ගනී. ආකෘතියෙම තියෙනවා. ඕස්ට්‍රේලියාවට ගන්න බැරිද? පුදුමයි නේද? පුදුමයි නේද? පුදුම නෑ. පුදුම නෑ. පුදුම නෑ පොඩ්ඩක්වත්. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර කවුරු ආසියා කප් එක ගනීද? ඒක නම් දන්නේ නැහැ. ඊයන් හිතෙන්නේ නැද්ද ලංකාව ගනී කියලා? ලංකාව ගනී ගා නේද? ලංකාව ගනී වගේ නේ යන තත් ඊයේත් ගැහුවා බංග්ලාදේශයට. Thank you. සීයේ මේ පාර කවුද ඒසියා කප් එක දිනන්නේ? ඒසියා කප් එක කියන්නේ මේ ආසියානු කුසලානේ මේ දවස්වල ලංකාව ගහන්නේ. මම වශයෙන් ගන්න අපිට අබරම ක්‍රිකට් බලන්නේ නැද්ද? නෑ. Thank you. තාම subscribe කරේ නැහැ නේද? දැන්වත් subscribe කරමු. මාලි මේ පාර කවුද ඒසියා කප් එක ගන්න? ඈ? කවුද මේ පාර ඒසියා කප් එක ගන්න? 1 hour later. කියන ආසියානු කුසලානේ දන්නේ නැද්ද? ලංකාව ගනී කියලා කියන්නේ. ඕස්ට්‍රේලියාවට ගන්න බැරිද? බැරි වෙයි නේ. මාමේ මේ පාර කවුරු ආසියා කප් එක ගනීද? ඔයාලට හිතෙන්නේ ලංකාව ගනී කියලා නේ? ඔව් ගොඩක් කට්ටිය කියනවා ලංකාව ගනී කියලා. සාමාන්‍ය ලංකාවට අභියෝගයක් වෙන රටක්. ලංකාවට අභියෝගයක් නැහැ. අභියෝගයක් නැහැ නේ. I'm proud of you, you know that. I hope you do. මේ ඔයාවත් කියන්න බලන්න මේ කවුද මේ පාර ආසියා කප් එක ගන්න? මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න දන්නේ නැද්ද? මාමේ කවුරු මේ පාර ආසියා කප් එක දිනයිද? හිතන්නේ නැද්ද ලංකාව දිනයි කියලා? ඕස්ට්‍රේලියාව දිනයිද? කියන්න බෑනේ. ක්‍රිකට් අවිනිශ්චිතයිනේ නේ. Thank you. මේ පාර කවුද ඒසියා කප් එක ගන්න? අනේ මන්ද තේරෙන්නේ කියන්නේ හිතන්නේ නැද්ද ලංකාව ගනී කියලා? ඇඹරෙන්න එපා කියන උත්තරය. කියනවා මේ වගේ. කවුද ගන්නේ? හිතා ගන්න අමාරුයි. හිතා ගන්න අමාරුනේ. හරි. Okay. ලංකාව දිනයිද? ලංකාවේ ගන්න ක්‍රිකට් බලනවද? ක්‍රිකට් බලන කොච්චර ආදරේ ක්‍රිකට්? ක්‍රිකට් වලට එදා ඉඳලා මාත 96 කාලේ නම් 96 ලයිව් බැලුවද 96 කප් එක? 96 කප් එක මේ අර්ජුන රන්දුංගල ගන්නකොටත් බැලුවා. පුදුමයි නේද? පුදුමයි නේද? පුදුම නෑ. පුදුම නෑ. පුදුම නෑ පොඩ්ඩක්වත්. බැලුවානේ ක්‍රිකට් වල මාර ආදරේනේ. Thank you මාමා. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්? මේ පාර ආසියා කප් එක කවුරු දිනයිද? ඒක මම දන්නේ නැහැ. මම ක්‍රිකට් ගැන දන්නේ නැහැ. ක්‍රිකට් දන්නේ නැහැ? දන්නේ නැහැ. ශ්‍රී ලංකාව ගනී කියලා හිතන්නේ නැද්ද? මම ක්‍රිකට් මේ දවස්වල මම බැලුවේ නැහැ ඒකයි. බලන්නේ නැහැ නේ. බලන්නේ නැහැ ඒකයි. බලනවා නම් දන්නවා බලන්නේ නැහැ. ඔව් නේ. One eternity later. මොනවද ඒක කැමති ක්‍රීඩාව මොකද්ද? අපේ කාලේ නම් අපි ඉතින් වොලිබෝල් වලට තමයි වැඩියෙන් කැමති වුණේ. ක්‍රිකට් ගැහුවේ නැද්ද පොඩි කාලේ? පොඩි කාලේ ක්‍රිකට් කොලෙජ් එකේ ඉන්න කාලේ කොලෙජ් එකේ ටීම් එක ප්ලේ කරා. නමුත් අපි ක්‍රිකට් ගැහුවේ නැහැ. දැන් කොලෙජ් එකේ ක්‍රිකට් ෆුට්බෝල් ඒවා කරනවා. ඒ වුණාට අපි ක්‍රිකට් ෆුට්බෝල් කරේ නැහැ. වොලිබෝල් අර ගමේදී ඉන්නකොට පොඩ්ඩක් ශ්‍රී ලංකාවේ කොළු කාලේ. හරි.